ආයිබෝවන් ඔයාලා හැමෝටම මං අද කියන්න යන්නේ බුද්ධිමත් වඳුරා සහ කිඹුලාගේ කතන්දරය. ඔන්න එක්තරා කාලයක ගංගාවක් අසල තිබුණු ගසක වඳුරෙක් ජීවත් වුණා. ඉතින් ඒ වඳුරත් එක්ක හොඳ යාළුකමක් පැවැත්තුවා ඒ ගංගාවෙම ජීවත් වුණු කිඹුලෙක්. ඉතින් මේ යාළුකම නිසා මේ වඳුරා නිතරම රස පළතුරු එහෙම කිඹුලට ගෙනත් දෙන්න ගත්තා. කිඹුලත් මේ රස පළතුරු කාලා තමන්ගේ බිරිඳටත් ගෙනියන්න පුරුදු වෙලා හිටියා. එක දවසක් යනකොට බිරිඳ කිඹුලට මෙන්න මෙහෙම යෝජනාවක් කළා. අනේ මහත්තයෝ, මං ඔයාට කියන්නමයි හිටියේ. ඔයාට මෙච්චර රස පළතුරු ගෙනත් දෙන ඔයාගේ යාළුවා ඉන්නේ. ඒ යාළුවා මෙච්චර රස පළතුරු කනවා නම් එයාගේ හදවත කොච්චර රස ඇතිද? මට ඒක කාලා බලන්න ආසයි හිතුණා. මගේ ආශාව ඉෂ්ට කරනවද? බිරිඳගේ මේ කතාවට කිඹුලට හොඳටම තරහ ගියා. තමන්ගේ යාළුවට එවැනි දෙයක් කරන්න බැරි බව බිරිඳට කිව්වා. ඒත් නිතරම රණ්ඩු වුණු බිරිඳ කිඹුලව කොහොම හරි මේකට කැමති කරගත්තා. අකමැත්තෙන් වුවද බිරිඳගේ කැමැත්ත ඉටු කරන බවට පොරොන්දු වුණු කිඹුලා වඳුරව හම්බ වෙලා මෙන්න මෙහෙම කිව්වා. යාළුවේ, මං ඔයාව හම්බෙන්නමයි හිටියේ. මගේ බිරිඳ ඔයාට විශේෂ සාදයක් ලෑස්ති කරනවා. ඔයාව ආරාධිත අමුත්තා ලෙස එක්කරගෙන එන්න කිව්වා. එනවද මාත් එක්ක යන්න? මේක අහපු වඳුර ගොඩාක් සතුටු වුණා. කිඹුලත් එක්ක යන්න කැමැත්ත පළ කළා. ඒත් Tamanට පීනන්න බැරි බව කිඹුලත් එක්ක කිව්වා. මේකට විසඳුමක් විදිහට කිඹුලා වඳුරව Tamanගේ පිට උඩ තියාගෙන පිහිනන්න පටන් ගත්තා. අතර මගදී යනකොට කිඹුලා Tamanගේ සැලැස්ම වඳුරට හෙළි කරන්න ගත්තා. යාළුවේ, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මට සමාවෙන්න. මගේ බිරිඳට ඔයාගේ හදවත කන්න ආසාවක් ආවා. ඒකයි මම ඔයාව එක්කරගෙන යන්නේ. මේක අහපු වඳුරට කර කියා ගන්න දෙයක් තිබුණේ නෑ. ස්ථානෝචිත ප්‍රශ්නාවෙන් ටිකක් වෙලා කල්පනා කරලා කිඹුලට මෙන්න මෙහෙම කිව්වා. අයියෝ යාළුවේ, ඕක මට කලින් කියන්න තිබ්බනේ. මගේ හදවත අර ගල ළඟ තියෙන ගහ උඩ මම තියලානේ ආවේ. ඔයා ඒක කලින් කිව්වනම් මම ඒක අරන් එනවනේ. එහෙනම් අපි ආයෙමත් ගිහින් ඒක අරගෙන එමු. ඒක සුළු දෙයක්. මේ වචන වලට රැවටුණු කිඹුලා ආයෙමත් අනෙක් පැත්තට ගඟ ළඟට පීනන්න ගත්තා. ගොඩට කිට්ටු වුණු ගමන්ම ගහට පැන්න වඳුරා ගඟෙන් එහා පැත්තට පැනගත්තා. අනේ මෝඩ යාළුවා, ඔයා අපේ මිත්‍රත්වය පාවා දුන්නා. ඊට පස්සේ අපි අතර කිසි යාළුකමක් නැහැ. ඉතින් මෙහෙම කිව්ව වඳුරා එතනින් යන්නම ගියා. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම තමයි අපි යාළුවෝ ආශ්‍රය කරද්දී ඉතාමත් ප්‍රවේශයෙන් ආශ්‍රය කරන්න ඕන. අනිත් එක තමයි අපි හොඳම යාළුවාව කිසි විටකත් පාවා දෙන්න නරකයි. අපි යාළුවෝ ආශ්‍රය කරද්දී ස්ථානෝචිත ප්‍රඥාවෙන් ආශ්‍රය කරන්න පුරුදු වෙන්න ඕන. හරි, අපි තවත් කතාවකින් ඊළඟ දවසේ හමු වෙමු.